හලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කොල්ලා කියලා සෙට් එකනම. ඉතින් අද අපි බලන්න යන්නේ පට්ට පදිරි කස්ටම් එකක්. ඉතින් කතා දෙකක් නෑ, සුපිරිම කස්ටම් එකක් තමයි බලන්න යන්නේ. ඉතින් බොයිස් මේකෙන් කවුරුත් මට චැලෙන්ජ් කරලා එම ගාන කස්ටම් එකක් නෙමෙයි. අනික මම මේ ගහන්නෙත් බොට් account එකකින්. ඒකත් මගේ account එක බොයිස් නැති වුණා. මම ඒක ගන්නවා රිකවර් කරලා අනිවාර්යෙන්ම. රිකවර් කරන්න ඉතින් පොඩි ගාණක් යනවා. ඒක දීලා තියෙන්නේ ඒකටම ඉතින් මේ කස්ටම් එක මම ගහලා මට හිතුණා ඉතින් ගහන්න ඕනේ කියලා. ඕන දැන් මම කස්ටම් එක හදනවා. ඉතින් බොයිස් මේ ස්ක්‍රීන් එකේ තියෙන විදිහට අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා වීඩියෝ එක බලන්න. ඉතින් බොයිස් අපි බලමු කස්ටම් එක මොකද වෙන්නේ කියලා. ඉතින් මාත් ඉතින් ඉස්සෙල්ලා ප්‍රෝ කෙනෙක් නෙවෙයිනේ. මාත් ඉතින් සාමාන්‍ය ප්ලේ කෙනෙක්. ඉතින් ඉතින් බොටෙක් වගේ කියන්න පුළුවන්. ඔයාලා මේක කලින් මම ප්ලේින් දැකලා නැහැ නේ. මේ මම දාන පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් මෙතනින් එහාට අලුත් account එකකින් අනිවාර්යෙන්ම වීඩියෝ ගේනවා. ඉතින් දැනට ඒ කස්ටම් එක පටන් ගත්තා. මගේ බොට් account එක නිසා ඉක්මනට කස්ටම් වෙන්නේ නැහැ බොයි. මේ හොඳ ප්ලේ කෙනෙක්. ඉතින් ආපු ගමන් ගියා. බලමු මොනවද කියලා. ඇඩ්වාන්ස් කාඩ් එකක් තිබුණා සෙනි කෙනා ඒවත් නැහැනේ. ඒක ගන්න ඩයමන්ඩ් ඉන්ඩස්ට්‍රි එක පොප් කරේ නෑ බා. හරි එකක් ආව මුත්තක ගහම ගවන්න සසන්න එක. ඉන්ට පොඩ්ඩක් අදගෙන අම්මට සිවිල් ස්කිල්ස් නෑනේ. හරි ටෝටස් එකක් ආවා. ඇත්තේ බටන් ගම වෙනවා. මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න ස්ටාර්ට් දුන්නා. අම්මට සිරිබන් අරු ගියා බා. එකක් ආවා. හරි. දැන් ඔන්න 2 කස්ටම් එක පටන් ගත්තා. බලමු මොකද වෙන්නේ කියලා. අනිවාර්යෙන් ලයික් එකක් දාලා බලන්න බොයිස්. ඔන්න මැච් එකට ආවා. මම ඉතින් නිරි ගන්න නැහැ. මම සාමාන්‍යයෙන් ගන්න තමයි හැමදාම ගන්න. ෆුට් එක ඩෙස දෙකේ සුටි. එච්චර තමයි ඉතින් දෙකේ සුටි කියන්නේ ගොඩක් අඩ ගන්න දෙන්නේ. ඉතින් 18යි 87. ඔච්චරයි. ඉතින් බොයිස් මම වීඩියෝ එක ගොඩක් ෆාස්ට් කරලා දින්නේ. ඒකවත් වීඩියෝ එක නේ දිගයි. ඒ හින්දා ඉතින් ඔය විනාඩි 14ක වගේ වීඩියෝ එකක් කරලා දිනනවා. මෙතනමයි කස්ටම් හඩ් එක පොඩ්ඩක් හදාගෙන යනකම්. ඉතින් ඔයාලා ලයික් එකක් දාලා බලන්න. හරි. මැච් එක පටන් ගත්තා. බලමු මොකද වෙන්නේ කියලා. ගොඩක් පල්ලෙට බලමු බොයිස් මෙහෙම එකක් තියෙනවා. මං යට විදිහේ එකේ උඩ හිටියාම සාමාන්‍යයෙන් ගහන්න විස් ආයිකට් එක. මේ ඕපන් හීල් කර අම්මට ඌ මොකෙන්ද බං ඕපන් හීල් කරනවා. කයි දින්න ඕලු නෑ පොඩි එකක්. හරි ෆස්ට් රවුන්ඩ් එක ඔන්න ඔය විදිහට අපි දින්නා. ඉතින් බොයිස් මං ආසම නැත්තේ E5 වල බොට් account වල ගහනවට. බොට් account වල ගහනවට මට නම් පේන්න බෑ. ඉතින් ඇයි දන්නේ නැහැ බොට් account වල ගහන්න මං ආස නැහැ. ගහන්න වෙනවා ඉතින්. වීඩියෝ එකක් ගේන්න බෑ. නැත්තම් වැඩක් නැහැ නේ. බයින්ඩ් එපා. හෙට අනිවාර්යයෙන්ම මගේ account එක ගේනවා. ඉතින් යාට සුපිරිම වීඩියෝස් ගේනවා. ඉතින් මාත් එක්ක කස්ටම් ගහන්න කැමති අය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකේ මං ඉන්නම් ගාම මෙසේජ් දාන්න එපා. එක්ක ඔයාලගේ WhatsApp නම්බර් එක දෙන්න මම මෙසේජ් එකක් දාන්න. නැත්තම් මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. අපේ එක ඩවුන් ඔන්න දැන් 1 vs 2 සිටුේෂන් එක බලමු ගහයිද නැත්නම් මට ගහයිද බලමුකෝ. එකෙක් පල්ලෙහාට වටනවා. එකෙක් පල්ලෙහාට වටනවා. අවුරු කියලා ගන්න ගිහිල්ලා. හරි මූ විතරයි ඉන්නේ. දැන් මුට ගහමු කොහම හරි. අම්මට සිනමාත් වටනවනේ බා. දෙන්න ඕනේ පොඩි උන්ට. අර එකෙක් උඩ ඉඳන් ගහනවා බං. අයියෝ. මේක රෝල් ප්ලේස් නෙමෙයි අනිවාර්ය. රෝල් ප්ලේස් නම් හැමෝම අනිවාර්යයෙන්ම ඕපන් වෙනවා. එහෙම උඩ ඉඳන් ජී ගහන්නේ කෙලින්ම ඕපන් නැගලා ගන්න. අම්මට වැදුනා බං. අද ස්කිලුත් නෑ. ඉදි තමයි ගහන්නේ ඉන්නේ. අයියෝ බෝම්බ දානවා. මට බාධාවක් වෙන්නේ නැහැ. වෝල් වලට බාධාවක්. හරි වෝල් කරනවා. එන්න මෙඩික් කරනවා. වදිත් නෑ නේද? මේ නෝ පේස් ලගන්නත් බෑ. වන් ටැප් වදින පේස් ලගනවා ඉන්නේ. හරියටම හරි බොයිස්. පළවෙනි නොක් ඩවුන් එක මගේ අතින් යටෙනවා. උට් එකක් නොක්. ඔන්න දෙවෙනි එක එනවා. මොකක්ද ගහමු. හරියටම හරි දෙන්නට දෙකයි උට් එක දැලුවා තියලා. ඔන්න ඔය විදිහට සෙකන්ඩ් රවුන්ඩ් එක අපේ අතේ. ඉතින් බොයිස් මේ account එක මම හදිස්සියෙන් හැදුවේ. ඒකෙත් මම ළඟ බොට් account නෑ. අරක විතරයි තිබ්බේ. ඉතින් දැන් account මේක විතරයි මේ
දැනට බේල කරන්නේ දැන් මේ කස්ටම් එක ගහලා මම මේ account එක මම පුළුවන් නම් delete කරලා දානවා නැත්නම් මේක වැඩක් නැහැ නේ බා අලුත් account එක ගේලා හිට අනිවාර්යයෙන් ඉතින් boys ඔයාලට අඩුවට account ඕනේ නම් ඒ කියන්නේ account එකක් ගන්න ගිහිල්ලා නැත්නම් ඔයාගේ account එකක් sale කරන්න ගිහිල්ලා කාපු එකෙක් නේ ඒ කියන්නේ හරියටම හරි පළවෙනි ඔක් ඩවුන් එක මගේ ඇති ඔයාට අනිවාර්යයෙන්ම account ඕනේ නම් ඒ කියන්නේ මම ඊට කලින් account එකක් ගන්න ගිහිල්ලා සල්ලි කාගෙන account එකකුත් නැතුව සල්ලිත් නැතුව ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට මේ වීඩියෝ එක අඩුවට account ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔයාට message එකක් දාන්න description එකේ මම මගේ number එක දාලා තියන්නම් මගේ WhatsApp link එක දාලා තියන්නම් මට message එක දාන්න අනිවාර්යයෙන්ම ඔයාට මේ වීඩියෝ එක උදව් වෙයි ඔයාට අඩුම ගානට සුපිරිම account එකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන් හරි අපි වීඩියෝ එක කන්ටිනියු කරමු මයික් එක ගහුවා මේක පත් ගහන්න හරියටම හරි බෝස් දෙන්නට දෙකයි දෙකේ සොටි පාර ඔලු නෑ තෙර තමා ඔලු නෑ කස්ටම් හඩේ පොට්ටක් හදාගන්න ඕනේ මම ඕක ඒ උඹ දැන් එතන ගොඩක් කට්ටිය අහනවා ඒක මම කියන්නේ ඔන්න තා පොඩ්ඩකින් බලන්න ඔන්න ඕකට තමයි රීලෝඩ් මොඩ් එක දාන්න යක්කානි මොඩ් එකක් තියෙනවා වත්තරයි කියලා හිතන්න එපා ඔය බයි මොඩ් එක ඒක ගැරින එකෙන් අලුත් account එකට දැන් දිනවා ගොඩක් කට්ටිය දන්නේ ඒක අනිවාර්යයෙන් ඉතින් boys ඔයාට account එක recovery කරන්න බලන් ඉන්නවා නම් මම description එකේ මම මේ වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ channel එකේ ගිහලා බලන්න අනිවාර්යයෙන්ම ඉතින් ඔයාට මොකක්ම අවශ්‍ය නැහැ recovery email මොකක්ම අවශ්‍ය නැහැ ඔයාට ඔයාගේ account එකේ මට කියවගේ account හරි ඔයාට ඔයාගේ account එක recovery කරගන්න ඕන නම් ඔයාට ඔයාගේ phone number එක විතරක් තිබ්බොත් ඇති හැබැයි phone number එකේ number එක විතරයි කියන්න ඕනේ PIN එකක් අවශ්‍ය නැහැ OTP ඉන්නේ නැහැ ඒවා කිසිම දෙයක් නැහැ account එක හදපු phone number එක විතරයි ඕනේ එච්චරයි වෙන මොකුත්ම අනවශ්‍යයි ඔන්න ඔය විදිහට කස්ටම් එක කන්ටිනියු කරගෙන යනවා ඉන්න එකක් ගැහුවා අපි තුනා ඉන්න එකයි බයිඩ් පබ්බෝස් බූයා එක මට තමයි මම අනිවාර්යෙන්ම ගහනවා බල ලයික් එකක් දාලා බලපල්ලා අනිවාර්යෙන්ම ඉතින් මෙතන ඉන්නවාද බිල්ලා සඳු ඒ වගේ ලොකු ස්ට්‍රීමර්ස් ලගේ ෆේවරිට් අය ඉතින් එයාලා අනිවාර්යෙන්ම මෙතන ලයික් එකක් දාන්න ඕන ඒ කිව්වොත් එමු බිල්ලා කියන්නේ මගේ කියන්නේ අදවතේ ඉන්නේ හાર્ට් එකේ ඉන්නේ පට්ටම ආදරේ බිල්ලට හරි කමක් නැහැ බොයිස් ඒව ගැන පස්සේ කතා කරමු කස්ටම් එක කන්ටිනියු කරන්න අම්මා ඉතින් අපේ කාඩ ගැව්වා බයෙන් පා එකයි ඉන්නේ මං උට ගහනවා මං විදු මං කපල දාන්න ආවේ පුතේ රැප් කලාවේ පාත් වෙච්ච ලඳුවේ අපේ බැත්තටත් උනානේ ක්ලාස් එනික රැප් විභාගේ පාස් වෙනික සිංහල මම ආස නිසා කිසි දවසක මිස්සුන්නේ ක්ලාස් එනික බලපන් මගේ පාස් අනික අම්මට සිරිබාන් අත්තම පාරක් වදිනවා ප්‍රශ්නයක් නෑ කම්බැක් දෙන්න දෙන්නේ අපි තුනයි දෙකයි ගානේ ගහන බයින්ද ඒ මගේ එක ගහපන්කෝ බං ඔබ කිල් දෙකයි ගහලා දෙන්නේ අඩ එකෙක් උඩ බං දැන් කොහමද ගහන්නේ යටින් කඩේවත් උඩ ඉන්න එක තලයිනේ අඩෝ මේක උඩින් එකට ගහන්න උඩින් එකට ගහන්න හරියටම හරි උඩ ඉන්න එක ගොල්ලි නෑ මම යට ඉන්න එක ඒක අපේ ගලව ඔන්න ඔය විදියට හතරවෙනි රවුන්ඩ් එකක් අපේ අතේ අපි හතරයි උන් දෙකයි අපි ඉන්නේ සුර ලෝකෙ මෙහෙ ආවේ මැරිලා ඉන්න යන බලන් තිබ්බන් ආපු පාර හැරිලා ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදින මොකටද සාරියක තිබ්බේ බඩ ඇරිලා ඩෝංගල පතු වෙන්න ඕන් දැම්ම මාළුවන්ට පාන් දැම්ම වගේ ඇවිත් හාල යන්න එන්නේ පහල යන්න ඇවිත් කට වාල යන්න අපි ගැව්වේ මොරා නිසා පදිරි වෙන්නේ නැහැ නේ ඔය වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න මට සපෝට් එකක් දුන්න අනිවාර්යෙන්ම ආ එකේ කෝස් ලයින් එක
ගේම් කරලා ගහුවේ නෑ වන් ටැප් එකක් ගැහුවේ අම්මට සිරි බං බැලුවා තියලා ඔයස් විනාඩියක් ඉන්නේ මට කෝල් එකක් එනවා මම කතා කරලා එන්න හරි මයික ගහපා අම්මට සිරි පාර හරි පස්සන් රවුන්ඩ් එකක් අපි දිනුම් අපි හයි ඉන්නකයි பிரச்சனை யாருக்கும் இல்ல நடுவில்ல தண்ணி நெத்தி காணத்து அம்பரில்ல ஒரு வெனக்குத்தி கரக்கில்ல பெண்ணன வெனே உமட்ட மேதகில்ல නඩුකාරය වගේ තමයි ගන්නේ මං ඇත්ත පැත්ත රාජකාරී නම් බොහොමයි යහන්න එපා බිසි නැත්ත කෑනු බෙදා ගන්න බැරුව දාගෙන මුන් අස්සේ කැත්ත අරලු පෙත්ත බොණ්ඩ දීලා මහන්න ඕනේ පස්ස පැත්ත ඉරුපාලියට අපේ එක බොටාට ගහුවා ඒක ගලඩන්නේ අරු හීල් කරා ඒකනේ පාවින්නේ ඉඳ අස්තම හීල් කරගෙන මොකලක් ආයෙ උට ගහුවා අපේ පැත්තේ ටත් උනානේ ග්ලාස් එනික රැප් විභාගේ පාස් වෙනික සිංහල මම ආසෙ හීල් කරන පොන්නේ නම් තේන්නේ ඒකයි මන් දාර්ශනික කඩන්නේ බාර්ශනික කට වෙන්න ඕනේ හැබැයි වෙන්න එපා මාන්දමික රට එක්ක දෙන්න ඕනේ තොප්පියක් අඩෝ වැදුනා බං ඉවි බං ඊළඟ එක කාම්මැනික ඕනයක් එක අපි කටේ තමයි මෙල්ල කරේ තමයි අහිංසක කොල්ලෝ බලන්නේ මිදි ගහනවා කියලා නැත්තම් ගෑණි ගන්නවනම් කලි වරම ඉලු ගලක් මැද්දෙන් උසන්දුව බං කොල්ලෝ සරම ඒක ඉතින් මොනවා වෙන දේවල් හැමදේම වෙන්න ඕනේ වෙලාවට අපි ගැලපෙන්නේ නැලු සමරුගේ කලාවට කවුලක් නෑ හරි උ 6යි සෝරි අපි 6යි උන් 2යි මේ රවුන්ඩ් එකෙන් මැච් එක ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ බලමු අයි කිව්වොත් මම අන්න කොස්ටි සිටුේෂන් එක ගන්න අර ඕෆ්ලයින් එකක් ගන්නෙත් නෑ බලමු හරි බොටාට ගැව්වා අර වතන දුම් දානවා කියලා වීඩියෝ එකක් ගහනක් දන්නේ නැහැ දැන් දුම්බල හරි මෙහෙන් ආවා යදුනා අම්මට සිරි බං අන්න මම ගත්තේ එකම ඉමෝට් එක දැම්මා හරි මෙන්න මේ විදියට කස්ටම් එක අපේ අතට ආවා අපි 7යි ඌ 2යි ඉතින් ආයෙ නම් කස්ටම් ගහන්න බෑ හරි බැක් වෙන්න ඔන්න විදියට තමයි බොස් මැච් එක අපි දින්නේ ඉතින් අනිවාර්යෙන් මට ලයික් එකක් දාන්න සෝරි වීඩියෝ එකට ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ඉතින් ඔයෝ දාන්න එපා බං මම හෝල් ප්ලේ කෙනෙක් බං නිකන් ඉන්න විත් අලුත් account එකකින් ආවා කියලා ඉතින් ඔන්න විදියට බොස් මැච් එක ඉවර වුණා ඉතින් ආයෙ යලිත් මතක් කරන්නම් අඩුවට account ඕනේ නම් අනිවාර්යෙන්ම මට කියන්න කමෙන්ට් එකේ දාගෙන යන්න ඉතින් මාත් එක්ක කස්ටම් ගහන්න ඕන වෙන්න ඕන එයාලා කමෙන්ට් එකේ දාගෙන යන්න ඉතින් ඒ වගේම ඔයාලගේ account එක recover කරන්න අවශ්‍ය නම් මම වීඩියෝ එකක් දාලා තියෙනවා වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඒක හරි ගියේ නැත්නම් මට කියන්න මා විසින් ඔයාලට recover කරලා දෙන්නම් ආයෙත් කිසිම බද්දක් අනම්මනම් අය කරන්නේ අඩුවට නියමටම සුපිරියර්ම කරලා දෙන්න account එක ආයෙත් ඉතින් ගොඩක් all paste ලගේ අදවතේ ඉන්නේ අපිනේ බා ඉතින් බොස් මම අදට ගිහින් එන්නම් සුබ දවසක්